නදීකාර සංගනේ YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට මිරිස්වොද්දක් තමයි හදන්නේ. මිරිස්වොද්ද විවිධ ක්‍රම වලට හදනවනේ. ඉතින් මම මේක මගේ ක්‍රමයට හදන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. අපි බලමුකෝ අපේ මිරිස්වොද්ද හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට තෙල් ටුට්ටක් ලිපේ තියලා අපි තේ හැන්දක් එකමාරක් වගේ එකට තලාගත්තු ඉඟුරු සුදු ලුණු වගේ කොටසක් එකතු කරගන්නවා. මේ කොටස අපි තෙලේ තප්පර 2-3ක් මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරගන්නවා. මේක අපි පාට වෙනස් වෙන්නවත් කර ගන්නවත් නෙමෙයි සාමාන්‍ය ගානට. ඊට පස්සේ අපි 3-5 කුඩු හැඳි 3යි මිරිස් කුඩු හැඳි 2යි එකතු කරගන්නවා. මේක ඉතින් ඔයාලට ප්‍රමාණ වෙනස් කරලා එකතු කරගන්න පුළුවන්. දැන් අපි ඒ ටිකත් මෙන්න මේ විදිහට හොඳට කළු පාටට වෙනකන් අපි තෙලේ මේ විදිහට හැඳි ගා ගන්නමින් තෙලේ ඒකත් බැද ගන්න ඕනේ. ඒ බැද ගන්න ගමන්ම මම ඔයාලට කියන්නේ ඔයාලා මේ හොද්ද හදලා ඉවර වෙලා කොත්තමල්ලි කොළ තියෙනවනේ කොත්තමල්ලි කොළ තියෙනවනම් කොත්තමල්ලි කොළ ටිකක් හොදලා අරගෙන ලිප ඕෆ් කරලා ඒක කපලා දාලා පොඩ්ඩක් වහලා තියන්න. එතකොට වෙනස්ම රසක් එනවා. දැන් මම මගේ කපාගත්තු බීලුණු ගෙඩිය අම්මිරිස් කරපිංචා රම්ප කරපිංචා තක්කලි ගෙඩිය එතකොට සියඹලා බිත් තුනක් බොරක කෑල්ලක් මේ සියල්ලමත් මම එකතු කරගන්නවා. දැන් අපි ඒ ටික මෙන්න මේ විදිහට අපි බැදගත්තු තුන පහ එකට කලවම් කරගන්නවා. දැන් මම ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නකොට මම ලුණු ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. අපි ඇඹුල් ಜಾති ගොඩක් එකතු කරානේ තක්කාලි බොරක සියඹලා. දැන් මම ගම්මිරිස් කුළුත් තේ හැඳි භාගයක් එකතු කරගත්තා. දැන් අපි ඒ සියල්ලමත් කලවම් කරගන්නවා. දැන් අපි මේකට වතුර මිලිලීටර් 500ක් වගේ මම එකතු කරගන්නවා. ඔයාලට ප්‍රමාණ වෙනස් කරගන්න පුළුවන්. මේක දැන් මිරිස්වොද්දක් නිසා පොඩ්ඩක් වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් අපි ඒකත් එකතු කරගෙන කහ චුට්ටකුත් එකතු කරලා එනසල් කාමරට ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ සියල්ලම එකතු කරගෙන අපි මේක හොඳට වහලා විනාඩි 10ක් 15ක් වගේ මීඩියම් හීට් එකේ කියන්නේ අඩු ගින්දරේ සාමාන්‍ය ගින්දරේ අපි මේක උයා ගන්න ඕනේ. එතකොට මේක සාමාන්‍ය විනාඩි 10ක් වගේ යනකොට හොඳට මේ පහේ ටික තැම්බිලා මේ වගේ ගානට එනකොට තව ලිපේ ගින්දර අඩු කරලා තෙල් පෑදෙනකන් අපි තව පොඩි වෙලාවක් මේක උයා ගන්න ඕනේ. දැන් මේ තියෙන අපි හදාගත්තු මිරිස්වොද්ද ඔයාලත් හදලා රස බලන්න. ඔයාලට යහපත් හෙට දවසක්.